සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. අද අපි හදන්න යන්නේ අඹ කරියක්. අපි බලමු මං ඉතාලියෙන් ගත්තේ අඹ මේක නම් ලංකාවෙන් නෙමේ. අපි බලමු දැන් ඒක කොහොමද සාදාගන්නේ කියලා. සෝදලා කපා ගන්න අඹ ගෙඩි දෙකක් මං අරන් තියෙන්නේ. මේ තියෙන්නේ සෝදලා කපා ගත්තුවා. ඔයාලට කැමති විදියට මම නම් මේ පිළිවෙලකට නෙමේ චුට්ටක් එහා මෙහා කරලා කපා ගත්තේ. දැන් ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය බලමු. අපි ඒකට උමල කඩ ටිකක් අරන් තියෙනවා, අබ අරන් තියෙනවා, රම්පා කරපිංචා, රටලුණු. ඒකටම අරන් තියෙනවා සීනි, ලුණු කුඩු, කෑලි මිරිස්, කහ කුඩු. අපි දැන් බලමු ටෙම්පරාදු දාගෙන මේ පොල් කිරි තෙල් ස්වල්පයක් වුවමනා කරනවා. උකු පොල් කිරි ටිකක් ගන්න. මේ ඇතිලිය රත් වෙන්න තියලා ඒකට මම තෙල් හැඳි 3ක් විතර දාගත්තා. ඊට පස්සේ මේ තෙල් ටික රත් වෙද්දි සුපුරුදු විදියටම ටෙම්පරාදුවට අපි දාගන්නවා රටලුණු, රම්පා කරපිංචා මේ සේරම එකතු කරගන්න. මං කියපු දේවල් සේරම එකතු කරලා පොඩ්ඩක් රන්වන් පැහැයට බෙදෙන්න දෙන්න විනාඩි 4ක් විතර ටිකක් බෙදෙන්න ඇරලා රන්වන් පැහැයට බලන්නකො බෙද ගන්නකො. විනාඩි 4කට පස්සේ කෑලි මිරිස් ටිකයි, කහ කුඩු ටිකයි, ලුණු කුඩු ටිකයි ඒකටම බෙදෙන්න අරින්න සේරම. ඊට පස්සේ චුට්ටක් කලවම් කරලා ඉවර වෙලා ඒකත් රන්වන් පැහැයට පොඩ්ඩක් වෙන්න විනාඩියක් දෙකක් විතර එහා මෙහා කරගන්න හැන්දෙන්. ඊට පස්සේ මම උමල කඩ එකතු කරුවේ ඊට පස්සේ. ඒකත් පොඩ්ඩක් කලවම් කරගන්න. ඊට පස්සේ අපි කපාගත්තු අඹ ටික මේකට එකතු කරනවා. අපි දැන් හිතනවනේ බෙදිලා ඇති කියලා. ඔයාලත් බලන්න බෙදිලා ඇතිද කියලා. ඔයාලගේ ප්‍රමාණය අනුව මම නම් මැටි ඇතිලියක මේ හදන්නේ. මම හරි රසයි මේ විදියට හදද්දි මැටි ඇතිලියේ අඹරැල්ල හරිම රසයි. මේ විදියට කලවම් කරගන්න. කලවම් කරලා ඉවර වෙලා අන්තිමට තමා මම පොල් කිරි ටික එකතු කරන්නේ. දැන් බලමු අපි පොල් කිරි ටිකත් මේකට දාලා වැහෙන්නම චුට්ටක් දාන්න. සීනි ටිකත් මම මේකම දානවා. අන්තිමට නෙමෙයි සීනි දාන්නේ, මේකටම දාන්න. ඊට පස්සේ පොල් කිරි ටික එකතු කරනවා මම. මේ තියෙන්නේ පොල් කිරි ටික දාන විදිය. ඒකට දාලා ඉවර වෙලා වැහෙන්නම පොල් කිරි චුට්ටක් තැම්බෙන්න ඕන මේක. වහලා තියන්න විනාඩි 10ක් 12ක් විතර හොඳට තැම්බෙන්න වහලා තියන්න. මේ තියෙන්නේ විනාඩි 12කට පස්සේ. දැන් මම මේ අරින්නේ තැම්බිලා ඇති කියලා මට හිතෙනවා. හොඳට මේ ගොඩාක් තැම්බිලා තියෙන්නේ. ඒ අඹ ගොඩක් හොඳට තැම්බෙනවා. පිටිගතියට තැම්බිලා තියෙන්නේ. මේ තමයි අවසාන ටික. හොඳට කෑලි තැම්බිලා තිනවා. ඉතින් මේ විදියට රසවත් කරියක් හැමදාම හදන්න පුළුවන්. මේ විදියට මාව සානියන් රෙසිපි සබස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා තියාගන්න. මේ විදිහේ කෑමක් හැමදාම හදාගන්න පුළුවන් මේ විජ්ජි ස්පීටයි.